ආණ්ඩුවේ මම ඔබට කිව්වා මම සහතිකයක් දෙනවා. මේ ආණ්ඩුවේ කිසිදු දේශපාලන අධිකාරියක් මේ මහජනගේ මුදල් රුපියලක් හොරකම් කරන්නේ නැහැ කියන එක මම ඔයාලට සාතික කරනවා. අභියෝග කරනවා. ඒ ආණ්ඩුවක් හදලා තියෙනවා. අන්න ඒ ආණ්ඩුවේම දිගුවක් හැටියට මහජනගේ මුදල් හොරකම් කරන්නේ නැති, මහජනගේ මුදල් නාස්ති කරන්නේ නැති ප්‍රාදේශ සභාවක් හදන්න ඕන. ඒතර තමයි මේ පරිවර්තනය ජාතික වශයෙන් ගම් වශයෙන් මේ පරිවර්තනය ඇති කළ හැකි. ඒ නිසා මේ මේ හය ඡන්දය ඊට වැදගත් ඡන්දයක්. ජාතික ආණ්ඩුව සකස් කළ තියෙන වැඩසටහන ග්‍රාමීය මට්ටමේ සාර්ථක ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් පොදේ තමයි ගමේ මේ බලය හදන්න. හදන්න කියලා මම ඉල්ලන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ලෑස්තිලා ඉන්නේ. මම වැඩියෙන් මේ කියන්නේ. මේ ලෑස්තිලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. සමහර අය කියන සෝදර ඔක්කොම ඇත්ත. හැබැයි වංචා දූෂණයේ යෙදුණාට මොකද කරන්නේ? පේනවනේ දැන් කරන්නේව නේද? බය වෙන්න එපා හොඳේ. හරිද? අපි මේ වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව අපි හැප්පෙන්න ලෑස්ති. ඒගොල්ලෝ කුමන කුමන්ත්‍රණ කරත් කුමන විදිහට නේද යටි බිම්ගත වැඩසටහන් වල හිදියත් මේ වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දෙන එක නතර කරන්න නැති බව මතක තබා ගන්න. මේක වැඩ ගොඩක් මම හිතනවා මේක මගේ බලය නෙවෙයි. අපි අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුවට අදාළ නිලධාරීන් පත් කරලා තිබෙනවා. ඒගොල්ලෝ දැන් කාර්යක්ෂම වැඩ කරගෙන යනවා. නීතිපති දෙපාර්තමේන්තුව ඒවා හොඳින් පරීක්ෂණ භාජනය කරමින් තිබෙනවා. දැන් ගොඩක් අයට අධිචෝදනා පත්‍ර බාර දීලා මහා අධිකරණයේ නඩු පවරන කීපයක් වෙනවා. මම හිතනවා මේ මාස වෙනකොට තවත් නඩු ඉතාමත් ආందోලනයට තුඩු දීලා තියෙන නඩු විශාල ප්‍රමාණයක් මේ මාස 1 2 ඇතුළත පැවරෙනවා. අපිට කරන්න තියෙන එච්චරනේ. අපිට කරන්න තියෙන මොකද්ද? පරීක්ෂණය කරලා මහා අධිකරණ නඩුව දාන එක. එහෙම නැත්නම් අපිට හිරේ දාන්න බලයක් නැහැ. ඒක අධිකරණයෙන් තීරණය කරන්න ඕන. අපිට තියෙන බලය මොකද්ද? පරීක්ෂණය කරලා අධිචෝදනා පත්‍ර හදලා උසාවි නඩුව දාන එක. දැන් මම දැක්ක නඩුව දානකොට නඩුකාර මහතුරු මාරු වෙනවා. බලමු මොකද කියලා නේද? ඒවත් ඒ තරම් හොඳ නෑ කියලා මට හිතෙනවා වෙලාවකට. නඩුකාර මහත්තයා නේද? එතුමාට ඒ තනතුර ඒ වගකීම් බාර දීලා තියෙන්නේ කවුද කියන ભેදකින් තොරව නඩුව අහන්නනේ. එතුමාලත් මාරු වෙන එතුමාලට යම් හේතු ඇති. නමුත් මං හිතනවා නඩුකාර මහතුරු නේද? ඊටමත් ඔවුන්ට පැවරී තියෙන වගකීම් නිසි පරිදි ඉටු කරමින් මේ නඩු වලට නිසි සාධාරණ ඉටු කරන බව අපි දන්නවා. මතක තියාගන්න. ලංකාවේ කවදාවත් හිතුවේ නෑ පොලිස්පති රිමාන්ඩ් වෙයි කියලා. හිතුවද? කවදාවත් වෙලා නෑ. වෙලා නැත්තේ හිටපු පොලිස්පතිවරු ගොඩක් සැදැහැවත් හින්දාද? නෑ. අපි දන්නවා. අපි දන්නවා වෙලේ සිදුවලකින් ගෙවල් ගත්තු කට්ටිය. පොලිස්පති. හරිද? හැබැයි කවදාවත් පරීක්ෂණයක් පවත්වන්නේ නැහැ. අපිට බලය තියෙනවද? බලය නැද්ද? ලොකු තනතුරක්ද? පොඩි තනතුරක්ද ભેදකින් තොරව අපි පරීක්ෂණ දියත් කරනවා. එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද? පොලිස්පතිවරයෙක් බලයට පත් වුණාම ඒ පොලිස්පතිතුමා Tamanට පැවරී තිබෙන වගකීම් ඉටු කරන වෙනුවට දේශපාලන අධිකාරිය ඕන එපාකම් ඉටු කරන්න ගියාට පස්සේ ඔන්න ඔහොම දේශබන්දුට වෙච්ච වැඩේ වෙනවා. මම කියන්නේ අපි කියන්නේ මේ පොලිසිය මහතුන්ට අපි හැම වෙලාවම කියන්නේ ඔබ හරියට අපි ඔබෙන් අපේක්ෂා කරනවා ඔබ හරියට නීති ඉටු කරයි සාමය පවත්වාගෙන යාම සඳහා අපිට සහාය දෙයි කියලා. අපි කිසිසේත්ම පොලිසිය මහතුරු අපේ දේශපාලන වමනාවෙන් අපි මෙහෙවන්නේ නෑ. ඒ නිදහස ලබා දීලා තියෙනවා. නිදහසක් පොලිසිය. වෙනද කවුරු හරි අත්අඩංගුවට ගන්න කලින් පක්ෂය හොයන්න වෙනවා කාගෙද කියලා. නේද? ආණ්ඩුවේ තියෙන පක්ෂ කෙනෙක් නම් පැත්ත පළාත යන්නේ නිකන් මොකද තොණ්ඩුව දාගන්න කියලා. මට මතකනේ. අර බෙලියත් ඒ වයිසි මහත්තයයි තව කාත් එක්ක අතරින් සංවාදයක් ගියා නේද? ඒ වයිසි මහත්තයා නේද? කසිප්පු ඇල්ලුවයි කියලා මතකද? සාගෙන්නේ. මතක මෙහෙම තිබුණ පොලිසිය. අපි නිදහස් රටක් හදන්න මේ මාතෘන් කාර්යභාර කරන්න පිට දීලා තියෙනවා. අද අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තුව ඉතාමත් හොඳ මහතුරු ඇවිල්ලා පරීක්ෂණ කරනවා. ගොඩක් දේවල් ඉස්සරහට සිද්ධ වෙයි. හරිනේ.
වැඩියෙන් කෑ ගහන්නේ දැන් වැඩියෙන් බය වෙච්ච කෙනා. හොඳට බලන්න ටීවී එකේ හොඳට හරිද? බලාගෙන ඉන්නකෝ. හරිද? වැඩියෙන් කෑ ගහන්නේ කවුද? වැඩියෙන් බය වුණු කෙනා හොඳයි. හරිද? හරි සමහර අය කේල් කනට නේද? පොරාට ඉස්සලා කේල් කන වැට පැනලා. මාව ගන්න යන්නේ කියලා කියනවා. ඒක දැකලා තියෙනවද? මේ මාව අත්තනකට ගන්න සැලසුමක් ඉන්නවා. හොරාට ඉස්සලා කේල් කන වැට පැනලා. මතක තියාගන්න. මේක අපි කඩිමුඩි කලබලයට කරන වැඩක් නෙවෙයි. ඉතාමත් හොඳට පරීක්ෂණ කටයුතු නිලධාරි මහතුරු මේ වුණෝ. නීති ප්‍රතිපාර්තමේන්තුව ගොඩක් නිලධාරියන් සඳහා අවශ්‍ය කරන සහාය ලබා දෙනවා. ඉතාමත් ශක්තිමත් නඩුවක් අධිකරණය ගුණ කරනවා. නඩු විභාග කරලා වරදකරු හිරේ යවනවා. ඔබට තියෙන්නේ කරන්න ඕනේ නැද්ද? කරනවා. දැන් මම හිතන්නේ මේ දවස්වල ඇමතිවරු 3යි පොලිස්පති රිමාන්ඩ් ඇමතිවරු හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. තව ටික දවසක් යන පාර්ලිමේන්තුවේ ඒ රැස් වෙන්න පුළුවන් වෙයි. හරිද? මේවා කරන්න ඕන මේ රටට. මේ රටේ මහජනයාගේ මුදල් ඇතුළට ගිහිල්ලා බලපුවම අපිට තේරෙනවා. මේ මහජනයාගේ මුදල් කොච්චර නාස්ති කරලාද, කොච්චර හොරකම් කරලාද, කොච්චර විනාශ කරලාද. ආයතන ගන්න දෙයක් නැහැ. ඔහි පවතින නරලා. ඒ කියන්නේ අර නඩත්තු නොකර වාහනවල නඩත්තු නොකර වාහන දුවලා අර නිකන් නේද? ඉලුක් මලුක් මැලවෙන සැර ඉඩෝරෙට බිම්මල් හිනහෙනවා සිල්පර කොටන්නයට. ගිනිමත් දහනේ බැස්සම ලල්ලංචියට දූවිලි සුවඳ මල් පිපෙනවා රටාවට. අතවැනුවත් එදා රජරට රජිනියට හිනහුණු බව දනිමි සාක්කු කමිසයට. ගිලිහුණු සුසුම් ඇති තව අහුලාගන්ට කොළඹ දෙසට තනි සිග්නල් කඳුව යට.